අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෙළවරක පිහිටි කලාව ආසන්නයේ හුදෙකලා වූ ගම්මානයකි. රාත්‍රී 8න් පසු වූ කල මුළු ගම්ම ගිලගන්නේ දැඩි අන්ධකාරයකි. වැව් ඉවුර ඇති කුඩා පෙට්ටිකඩිය පවත්වාගෙන ගියේ සෝමාවතී නන්දා සහ ඇගේ පුතුවන සන්තෝෂ. ඔවුන්ගේ නිවස පිහිටා තිබුණේද කඩේ සිට මීටර් 500ක් පමණ දුරින් පිහිටි හතරමං හන්දියක් ආසන්නයේ. රාත්‍රී 9ට පමණ ගමේ පැබවුවරයෙකුගේ නිවසක සේවකයෙකු කඩේට පැමිණියා. සෝමයක්කේ බිත්තර අප 10ක් ඕනෑ. කඩේ තිබුණේ බිත්තර 6ක් පමණි. සන්තෝෂ් උඹ කඩේ වලන් හිටපන්, මං දුවලා ගිහින් ගෙදරින් බිත්තර ටිකක් අරන් එන්නම්. එසේ පවසමින් සෝමාවතී නැන්දා ටෝච් එකක්ද අතතිව මහා පාරට බැස්සා. පාර දෙපස ඌයේ මහා තිබිරි ගස් සහ කුඹුක් ගස්ය. වැවෙන් හමාගෙන ආ හුළඟේ තිබුණේ අමුතුම පිළිගඳකි. හතරමං හන්දියට ළඟා වෙද්දිම සෝමාවතීගේ කන් අඩි පුපුරවමින් මහා බෙරහඩක් ඇහෙන්න ගත්තා. එය මංගල බෙරහඩක් නොව මලගෙදරක වයනා මල බෙරහඩකට සමාන විය. ඇය බියෙන් ගැහෙමින් වටපිටා බලන්න වුණා. පේන තෙක් මාන්නයක කවුරුත් නැහැ. ඇය වහා නිවසට දිව ගොස් බිත්තර 4ක් මලට දමාගෙන යලිත් කඩේ දෙසට දිවෙන්න සූදානම් වුණා. හතරමං හන්දිය පහු කරනවා සමගම ඇයට දැනුනේ කවුරුන් තමන් පිටුපසින් වේගයෙන් හුස්ම හෙළන බවයි. කවුරුන් මඩ වගුරක ඇවිදින ශබ්දය ඇයට ඇසුණි. සෝමාවතී වෙවුලන දෑතින් ටෝච් එක පිටිපස්සට එල්ල කළද පාර මැද කිසිවෙකුත් නැත. නමුත් බිම තිබූ මඩ වගුරේ අඩි සලකුණු ඉබේම මැවෙනු ඇය දුටුවා. මනුස්සයෙක්ගේ නොව තෙල් බේරුණු මහා රකුසෙක්ගේ වැනි අඩි සලකුණු. බිය ඉවසාගත නොහැකූ සෝමාවතී අතේ තිබූ බිත්තර මල්ල පාරේ අතහැර මුළු වෙර යොදා කඩේ දෙතට දුවන්න ගත්තා. තවත් මීටර් 30ක් පමණ තිබියදී ඇය යලිත් පිටිපස්ස බැලුවා. ඒ දුටූ දසුනෙන් ඇගේ ලේ සීතල වෙන්න වුණා. පාර මැද අඩි 8ක් පමණ උස තාරමෙන් කළු නිරුවත් දේහයක් ඇති මිනිසෙකු නටමින් ඉන්නවා. ඔහුගේ කරමත ඌයේ ලේ වැගිරෙන පිදේනි තට්ටුවක්. ඔහුගේ දෑස් ගිනි බෝලමෙන් රතු වී තිබූ අතර මුළු ශරීරයම මලකුණු ගඳින් පිරී තිබුණා. සෝමාවතීගේ මුවින් මහා මර ලතෝනියක් පිට වුණා. අනේ දෙයියනේ, ඇයට කියන්න පුළුවන් වුණේ එච්චරයි. ඇය එතනම සීසුන්ව ඇඳ වැටුණා. පැය භාගයක් ගත වුණා. කඩේ සිටියේ සන්තෝෂ් තම මවගේ පමාවීම ගැන බියවී නිවසට ඇමතුමක් දෙන්න ගත්තා. අම්ම බිත්තර අරන් ගිහින් ගොඩක් වෙලා. ඔහුට ලැබුණේ එවන් පිළිතුරක්. ඔහු ගම්වැසියන් කිහිප දෙනෙකු සමග පන්දම් පත්තු කරගෙන පාර දිගේ සෝමාවතීව සොයා යන්නට වුණා. පාර මැද බිත්තර මල්ල හමු වූ නමුත් සෝමාවතී එහි නොවූ අතර ඔවුන්ට තැග්ගත හැකි වූයේ ඇය වැටී සිටි තැන සිට වැව් දෙසට ඇදී ගිය අද්භූත සලකුණු පෙළක් පමණයි. සෝමයක්ව අරන් ගිහින් ඊරියකව වෙවට අරන් ගිහින්. ගම් වැසියන් පන්දම් සහ විදුලි පන්දම් ආලෝකයෙන් වැව් ඉවුර පීරන්නට වුණා. සෝමාවතී නන්ද කලන්තෙ දමා වැටුණු තැන සිට වැව දෙසට ඇදී ගිය සලකුණු පරීක්ෂා කළ පැරණි ගමියෙකු වූ ගුණපාල මාමාගේ මුහුණ අලු පහ ගැන්වී තිබුණා. මේක මිනිහෙක් කරපු දෙයක් නෙවෙයි සන්තෝෂ්. බලපන් මේ අඩි පාරවල්. මේව වැටලා තියෙන්නේ ඉස්සරහට නෙවෙයි පස්සට. ඇත්තෙම බඩේ ඇදී තිබුවේ මහා අඩි සලකුණු තිබුණේ
අමුතුමාකාරයටයි. සෝමාවතීව කවුරුන් හෝ ඔසවාගෙන ගොස් නැත. ඇයව ඇදගෙන ගොස් ඇත්තේ පහළට මතුපිටින් පාවෙනවාගේ. කණ්ඩායම වැව දෙසට මීටර 300ක් පමණ ඇතුළට යන්න වුණා. ඒ ප්‍රදේශයේ ඝන කජු කලාවකින් සහ විශාල කුඹුක් ගස්වලින් වැසී තිබුණේ. හදිසියේ මේ නිහඬ රාත්‍රිය දෙබෑ කරමින් බල්ලෝ බුරන හඬක් ඇසෙන්නට වුණා. නමුත් ඒ බල්ලෙකු නොව මිනිසෙකු බල්ලෙක් මෙන් උඩ බුරන හඬකි. අන්න අතන කජු බඳු රස්සේ සන්තෝස් කෑ ගහන්නට වුණා. විදුලි පන්දම් එළියේ දෙසට යොමු වෙද්දී ගම්වැසියන් දුටු දසුනෙන් ඔවුන්ගේ ඇඟ කිලිපොලා යන්නට වුණා. සෝමාවතී නැන්ද උඩුබෙලි අතට වැටී සිටියා. ඇය සිටියේ සාමාන්‍ය පොළොවක නොව කලින් දිනක මියගිය සතෙකුගේ කුණු මලසිරුරක් මතයි. ඇගේ දැස් උඩට කැරකී තිබූ අතර මුඛයේ සුදු පෙන දම්මින් තිබුණා. නමුත් වඩාත්ම බිහිසුණු දේ වූයේ ඇගේ හිසයි. ඇගේ හිසේ හරියට මැද රුපියලේ කාසියක ප්‍රමාණයට වඩා විශාල රවුම් හෙසකෙස් වලල්ලක් මුලින්ම උගුලා දමා තිබුණා. ඒ ස්ථානයෙන් ලේ වැගිරෙමින් තිබුණු අතුර එම කෙසරොත්ත අසලම තිබූ කජුවත්තක් එල්ලා තිබුණා. ඒක හරියට මොනියම් හෝ අදෘශ්‍යමාන බලවේගයකට පූජා කළ බිල්ලක් වගේ. කවුරුත් අල්ලන්න එපා. මේකිගේ ඇඟේ තාම යකා ඉන්නවා. බලපන් මේකේ අත් දෙක දිහා. සෝමාවතීගේ දෑත්වල නියපොතු අස්සේ කළු පැහැති මඩ සහ ලේ මිශ්‍ර වී තිබුණේ. එකවරම ඇය තදින් කෑ ගහන්නට වුණා. ඇගේ කටින් පිට වුණේ ඇඟේ හඬ නොවේ. ඒ ඉතා ගැඹුරු ගොරෝසු පිරිමි කටහඬක්. තව එකක්, මට තව එකක් ඕන. මේක මදි. ඒ හඬත් සමගම මුළු වැව් ඉම්ම දෙදරමින් මහා හුළඟක් හමන්නට වුණා. අසල තිබූ කජුගස්වල අතු එකිනෙකට ගැටෙමින් මහා ශබ්දයක් නිකිත්තුනේ. බියට පත් වූ තරුණයන් දෙදෙනෙකු එතනින් පලා යන්නට වුණා. අවසානයේ ගමේ කපු මහතා ගෙන්වා මතුරන ලද නූලක් දැමීමෙන් පසු ඇය එතනින් එසවීමට හැකි වුණා. නමුත් සෝමාවතී නැන්ද හිටියේ පියවි සිහියෙන් නොවේ. ඇය වරින් වර වැව් දෙස බලමින් hina වෙන්නටත් වරින් වර තොල් මතුරන්නටත් වුණා. ගෙදර රැගෙන ආ පසු ඇය පවසූ දේ අසා සියල්ලෝම අඳුන් කුඳුන් වුණා. පුතේ, මට සිහිය නැතුනේ අර කඩේ පේන මානේ හතරමං හන්දියේදී. මාව කවුරුත් ඇදගෙන ගියේ නැහැ. අර කළු මිනිහා මගේ ඉස්සරට ඇවිත් මගේ ඔළුවට අත තිබ්බ විතරයි මට මතක. ඇය සිහිය නැතිව වැටෙන තැන සිට මීටර 300ක් ඈතට ඇය ගෙන ගියේ කවුද? ඇගේ හිසකෙස් වලල්ල එතරම් පිළිවෙලකට උගුල්ලා ගත්තේ කවුද? ගමේ පැරැන්නන් පවසන්නේ එය ඊරියකාගේ වැඩක් බවයි. වැව අසල පිහිටි ඒ හතරමං හන්දියේ පුරාණයේ සොහොන් බිමක් තිබූ බවත් බිත්තර වැනි පිලී ජාති ඇතතිව ඒ තනිව ගමන් කිරීම මාරාන්තික බවත් ඔවුන් පවසුවා. සෝමාවතී නැන්දව බේරා ගැනීමට නම් මහා තොවිලයක් කළ යුතු බවත්, නමුත් ඒ තොවිලය අතරතුර නියමිත බිහිසුණු සිදුවීම් ගැන කිසිවෙකුත් දැනන් හිටියේ නැහැ. සෝමාවතී නැන්දගේ තත්ත්වය දිනෙන් දින නරක අතට හැරෙන්නට වුණා. ඇය ආහාර ගැනීම ප්‍රතික්ෂේප කර අතර
නිතරම කාමරයේ මුල්ලකට වී නොතේරෙන භාෂාවකින් මුමුණන්නට වුණා. ඇගේ හිසකෙස් උගුල්ලා තිබූ තැන තුවාලයේ සුව නොවී ඉන් අමුතු පිළිගඳක් වහනය වන්නට ගත්තා. ගමේ ප්‍රසිද්ධ කපු මහතාව කිරිබණ්ඩා ගෙන්වා මහා සොහොන් සමයම තොවිලේ කිරීමට කටයුතු සූදානම් කරා. තොවිලේ පැවැත්වුණේ සෝමාවතගේ නිවසේ මිදුලේ. රාත්‍රී 12 පසුවන විට මලානික පරිසරයක්. වැව දෙසින් බකමූණන්ගේ නාදය මුළු ගම පුරා දෝංකාර දෙන්න ගත්තා. කපු මහතා බෙරහඩ මැද්දේ වේගයෙන් නටන්නට වුණා. මලේ යකෝ තුගේ නම කියාපිය මේ ගැහණිය දාලා ඵලයන්. ඔහු වේගයෙන් කෑ ගහන්නට වුණා. එකවරම පුටුවක වාඩි කරවා සිටි සෝමාවතී නැන්ද අද්භූත ලෙස සිනාසෙන්නට වුණා. ඇය පුටුවෙන් නැගිට පිරිමියෙකුටවත් කළ නොහැකි වේගයකින් පිදේනි තට්ටුව දෙසට පනින්නට වුණා. ඇය එහි තිබූ අමුලේ සහ පූජා ද්‍රව්‍ය කෑදර ලෙස අනුභව කරන්න පටන් ගත්තා. සෝමේ අම්මේ සන්තෝෂ් කෑ ගහද්දි කපු මහතුව නැවැත්තුවා. මෙතන ඉන්නේ උඹේ අම්ම නෙවෙයි පුතේ. ඔය ඉන්නේ වැව් ඉමේ රකින කළු කුමාරයා. මීට අවුරුදු 100කට කලින් ඔය වැව හදද්දි බිල්ලට දීපු මිනිහෙක ආත්මයක් ඕක. කපු මහත්තයා පන්දම් දෙකක් අතටගෙන සෝමාවතී වටා කරකවමින් මතුරන්ට පටන් ගත්තා. එවිට මහා හඬින් කෑ ගසමින් බිම් පැරලෙන්නට වුණා. මම යනවා. හැබැයි මං හිසතින් යන්නේ. මම ගෙනියපු දේ මට ඕනේ. ඇගේ කටින් පිට වූ ඒ ගොරෝසු හඬ ගම්වැසියන්ගේ හදවත් නතර කරන්නට සමත් වුණා. කපු මහතාගේ හිස මත පිරිත් පැන් ඉසද්දී ඇගේ සිරුරෙන් කළු දුමාරයක් පිට වෙනවා මෙන් අවසානයේ ඇය සිහිසුන්ව බිම ඇද වැටෙන්නට වුණා. තොවිලෙන් සති දෙකකට පසු සෝමාවතී නැන්දට සුවය ලැබුණා. නමුත් ඇය පෙර සිටි කාන්තාව නොවේ. ඇය දැන් කතා කරන්නේ අඩුවෙන්. ඇය පවසන පරිදි එදා ඇයව වැව දෙසට ඇදගෙන ගියේ අඩි 8ක් උස කළු මහතෙකු නොවේයි. ඇගේම මියගේ පියාගේ රූපයෙන් සිටි යක්ෂයෙක්. අදටත් වැවාසලේ හතරමං හන්දිය පහු කරන ගැමියන් පවසන්නේ අමාවක පෝය දිනවලට ඒ අසලින් යන විට බිත්තර පිළිගඳක් සහ මල බෙරහඬ අසක් ඇසෙන බවයි. සෝමාවතිගේ හිසේ කෙස් උගුලා තිබූ තැන අදටත් කෙස් වැවෙන්නේ නැහැ. එය සදාකාලී කැලලක් ලෙස ඉතිරි වී ඇත්තේ අදෘශ්‍යමාන ලෝකයේ බීසුණු බව සිහිපත් කරමින්.